ආයුබෝවන් කලාතරු ටීවී වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. කලාව ඔබ ළඟටම තේමාව යටතේ අලුතෙන්ම ආරම්භ කෙරුණු කලාතරු ටීවී YouTube නාලිකාවේ තවත් අලුත්ම වැඩසටහනක් ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වන්නේ. මේ වැඩසටහනින් අපි බලාපොරොත්තු වන්නේ ජනප්‍රිය කලාතරු ගැන ඔබ නොදන්නා තොරතුරු ඔබ වෙත ගෙන එන්න. ඒ සඳහා අපි මුලින්ම තෝරගත්තේ ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂ. ඩිස්නි රාජපක්ෂ කියන්නේ රංගපෑම, ක්‍රීඩාව, නර්තනය ආදී බොහෝ දේට සම්බන්ධ චරිතයක්. ඇය මේ දවස්වල ප්‍රේක්ෂකයාගේ බොහෝ ආදරයට පාත්‍ර වී සිටින්නේ ලංවී ටෙලිනාට්‍යයේ සයිනි හා ඊ නාට්‍යයේ නතාෂා යන චරිත හරහායි. කලාශේෂ්ඨයේ විශේෂකාර චරිතයක් විදියට හඳුන්වන ඩිස්නි පසුගිය දවසක තමන්ගේ කලා ජීවිතයේ අලුත්ම තොරතුරු කියලා තිබුණේ මේ විදියට. මේ දවස්වල කී නාට්‍යයේ වගේම ලංවී නාට්‍යයේත් මම රංගනයෙන් දායක වෙනවා. කී නාට්‍යයේ මම රඟපාන්නේ ටිකක් දඟකාර චරිතයක්. එය පිරිමියෙකු තමා වෙත නතු කර ගැනීමේ කතා විලාසයක් තිබෙන කෙනෙක්. ඒ වගේම අය හරිම සැහැල්ලුවෙන් සතුටින් හැබැයි ඕනම දෙයකට දක්ෂ කෙනෙක් විදියටයි රඟපාන්නේ. ප්‍රේක්ෂකයන්ට තවත් ඉදිරියට නතාෂ ගැන හරියටම තේරෙයි. ලංවී නාට්‍යයේ සයිනි කියන්නේ පාතාල ලෝකයේ අපරාධකාරිනියක්. හැබැයි ආදරය ඉදිරියේ බොහොම සංවේදී ආදරය හොයන චරිතයක්. තුමාකාර විදියට ආදරය කරන කෙනෙක් වුණත් ජීවිතයට ආදරය හම්බ වෙලා නැති කෙනෙක්. ඒ වගේම අය විසල්ට පණ ඇරලා ආදරය කරන. ඒ චරිතය කරද්දී මම අවදානම් බාරගත්තා. ෆේරවල් බයික් එක පවා පැද්දා. හරිම ආසාවෙන් තමයි ඒ චරිතය රඟපෑවේ. ඩිස්නි රාජපක්ෂ පසුගිය සුමති සම්මාන උළෙලෙදී හොඳම නැගී එන නිළියටත් නිර්දේශ වී තිබුණා. ඒත් ඇයට ඒ සම්මානය ලැබුණේ නැහැ. සම්මානය ලැබුණේ තරින් දෙපනාන්දුට. ඇය ඒ ගැනත් තමන්ගේ අදහස කියලා තිබුණේ මේ විදියට. විශ්වාස කරන්න. මම කිසිම දවසක සම්මාන බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙවෙයි. ඊට වඩා ප්‍රේක්ෂකයන්ගේ ආදරය පුදුම විදියට වින්දනය කරන කෙනෙක්. ඒ ප්‍රේක්ෂක ආදරය තමයි මගේ සැබෑ සම්මානය. ඔහොමටත් ඒ අවස්ථාව වෙනුවෙන් නිර්දේශ වීම සම්මානය ලැබුවාට වඩා මට ලැබුණු සම්මානයක්. ඒ සම්මානය තරින්දට හිමි විය යුතුමයි. මොකද එයාට ඒ සම්මානය හිමි විය යුතුයි කියලා මගේ හිතෙත් තිබුණා. ඉතින් මම එයාට සුබ පැතුවා. ඇය දක්ෂයි. ඒ වගේම ඒ චරිතය වෙනුවෙන් ඇය සෑහෙන කැපකිරීමක් කළා. ඩිස්නි විවාහය ගැනත් ආදරය ගැනත් ඒ සටහනේදී තමන්ගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියට. මට හිතෙන්නේ ඒවට මට තව කල් තියෙනවා. තව වයසක් තියෙනවා. අපේ රටේ වයසක් දාගෙන තියෙනවනේ මේ වයසේදී මේ විදියට කළ යුතුයි කියලා. ඒත් එහෙම වයසත් කාලයත් රාමුවකට කොටු කළ යුතු නැහැ. කොහොමදත් මට තව වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒව කළාම බොහොම සැනසෙල්ලේ මගේ විවාහය සිදුවේ. ඩිස්නි කියන්නේ රංගනය බොහොම ගෞරවයෙන් කරන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යනවා. එහි ඇය අධ්‍යාපනික අංශයේ වැඩවලට දායක වෙනවා. ඊට අමතරව ඇය බාස්කට් බෝල් ක්‍රීඩා කරන්නත් කැමැත්තක් දක්වනවා. ජිම් එකට ගිහින් ව්‍යායාම කරන්නත් ඇය කැමති. කලාතරු ටීවී ඇගේ රංගන ජීවිතයට හිතසිතින් සුබ පතනවා. ඒ වගේම ඔබත් කලාව ගැන නළු නිළියන්ගේ තොරතුරු ගැන උනන්දු අයෙක් නම් කලාතරු ටීවී දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.